දැන් වෙලාව උදේ 7යි. අපි ඔක්කොම මේ එකතු වෙලා ඉන්නේ කොට්ටාව ආර්ටිකෝ සුපර් සෙන්ටර් කාර් පාර්කියේ. ලංකා ඉතිහාසයේ පෞද්ගලිකව මගේ ජීවිතේ ක්ලබ් එකක් එකට රයිඩ් කරපු පළවෙනි අවස්ථාව. ක්ලබ් දෙකේම අයට එකිනෙකා අඳුර ගන්න, ආගේ තොරතුරු කතා කරන්න ගොඩාක් දේවල් තිබුණා. ක්ලබ් දෙකේම විවිධ ආගම් වල අය, වෙනත් භාෂා කතා කරන අය හිටියත් ඒ හැමෝම වගේ සහෝදරත්වයෙන් තමයි මෙතනදී මුණ ගැසෙන්නේ. මේ ඉන්නේ FB අපේ ක්ලබ් එකේ ලාභාලතම සමාජිකයන් දෙන්නේ. එයාලත් ඉතාමත් ආදරයෙන් අපේ පුංචි සංග්‍රහය රස වින්දා. බයිකෝලික්ස් අපේ යාළුවෝ ටික කුවක් පිටියට අපේ රයිඩ් එක කොහොමද යන්නේ කියන එක ගැන අපිත් එක්ක කතා කළා. උදේ 8 වෙනකොට අපි පටන් ගත්තා අපේ සහෝදරත්වයේ සුන්දර ගමන කුවක් පිටියට. අපි උදෑසන ආහාරය බයිකෝලික්ස් ක්ලබ් එකට ලෑස්ති කළා. වුණත් අපට උදෑසන ආහාරය සුන්දර අවන්හලක ලෑස්ති කරලා තිබුණා. දැන් අපි ඉන්නේ එම ස්ථානයේ. SMR රෙස්ටෝරන්ට් උඩුමුල්ල පාදුක්ක. අවංකවම කියනවා නම් ඔයාලත් පාදුකවට නම් ඉන්නේ. එහෙම නැත්නම් පාදුක හරහා දුර ගමනක් යන කෙනෙක් නම් බය නැතුව ආහාර ලබා ගන්න පුළුවන් සුපිරිම තැනක් තමයි SMR රෙස්ටෝරන්ට් කියන්නේ.
ලස්සන මතක සටහන් ගොන්නක් එක්කම අපි මේ ටික ටික ලං වෙන්නේ වොක්පිටිය ෆෙරිබි එකෝ ටුවරිස්ට් බංගලෝ වෙත. ඇත්තටම මේ ෆෙරිබි එකෝ ටුවරිස්ට් බංගලෝ වෙත යන්න තියෙන පාර මාරම ලස්සනයි. හැබැයි ටිකක් විතර දුෂ්කරයි. ඔන්න අපි දැන් මේ ඉන්නේ සුන්දර ෆෙරිබි එකෝ ටුවරිස්ට් බංගලෝ එකේ. මෙහි විශේෂත්වය තමයි මෙහි වටපිටාව හරිම නිස්කලංකයි. ඒ වගේම මේ හැම තැනම පාහේ ජලය උපයෝගී කරගත් ක්‍රියාකාරකම් කරන්න පුළුවන් විදිහට තමයි විවිධ පොකුණු නිර්මාණය කරලා තියෙන්නේ. මේක තමයි ප්‍රධාන ශාලාව. රැස්වීම් තියන්න, ආහාර ගන්න වගේ හැම දෙයකටම මේ හොඳට ඉඩකඩ තියෙනවා. මෙහි එන අයට බුෆේ ක්‍රමයට ආහාර ලබා ගන්න වෙන් කරලා තියෙන්නේ මේ ශාලාව. අපේ සහෝදරයන්ගේ ලස්සන ක්‍රූස් බයික්ස් නිසා අද ෆෙරිබි එකෝ ටුවරිස්ට් බංගලෝ එක තවත් ලස්සන වෙලා. So from now onwards you all are free. ඔයගලන් කැමති දෙයක් කරන්න pool එක තියෙනවා. So naand පිසු ගෙලින්ද we are. So everyone okay with that? Good. So yeah, we are there. You guys, we are open to everyone. Hey, look. මාව නැගිටලා කොපයි කකුල් දෙක අල්ලන්න මම නැගිටිනකොට එකෙන් කියනවා JBL එකක් මගේ උඩට ගහනවා මේ අරු ආවේශන චයිනා වල ස්පයිසිං එකක් තියෙනවා නේ ඒක මෙහෙමයි ඇමරිකන් කම්පැනි වලක් තියෙනවා හැමෝගෙම තියෙනවා ඔක්කොගෙම තියෙන කස්ටමර්ගේ බිහේවියර් එක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න තියෙනවා එහෙම නෙමෙයි ගවර්න්මන්ට් සීට් එක ඒක ගවර්න්මන්ට් සීට් එක අරුගේ කම්පැනි ගවර්න්මන්ට් එකත් එක්කම ගන්න මොකද ලගින් ගන්නවා ටික අර සාක්ෂි ගන්නනේ අපේ ටීම් දෙකට ෆෙරිබි එකෝ ටුවරිස්ට් බංගලෝ එක කොච්චර හිතට ඇල්ලුවද කියනවා නම් කාටවත්ම ගොඩට එන්න කිසිම උවමනාවක් නැහැ.
පේනවට විමල්ගේ මූණේ තියෙන සතුට හැමෝම සතුටි. සුදීර නම් පැත්තකටලා හිටියා. මේ ඉන්නේ නාලිත. යන්න ඉස්සෙල්ලා අපේ පරිසරය පිරිසිදු කරන ගමන්. දන්නේම නැතුව අපිට ආපහු යන්න වෙලාවත් ලඟ වුණා. හැමෝම තම තමන්ගේ බයික්ස් ටික ලෑස්ති කරගත්තා. ඉතින් හවස 6ට විතර අපි සුන්දර ෆෙරිබියකෝ ටූරිස්ට් බංගලෝ වලින් නැවත නිවෙස් බලා එන්න පිටත් වුණා. ඒ වගේම බයිකහොලික්ස් අපේ සහෝදරයින් FPA අපේ සහෝදරින් වෙත දිගු කළ ඒ සහෝදරත්වයේ දෑත් සදාකල්ම ශක්තිමත්ව තබා ගන්න අපේ කණ්ඩායම් දෙකම අතිරන් කරගත්තා.